උදේ පාන්දර සෙන්ට්‍රල් කන්ද බහිනකොට පින්වන්තකමට මහසෑය කොත් කැරලි පේනවා. සිරිමාබෝ හාමුදුරුවන්ගේ බෝපල් හුළඟට ඇවිත් වැටෙන පින්බිම මේක. බුදුමැදුර චක්කවරන්ගේ දැනෙනකොට පපුවටම දැනෙනවා බුදු පහස. පීටි ෂෝට් ඇඳගත්තු ගොනා පපුවේ ගහගත්තු කැඩට්ටුන්ගේ ගැම්ම මුළු පිට්ටනියම. පිට්ටනිය විසිල් සද්දෙට ඇත්ලටික් කොල්ලෝ ටික සරසනවා උදේට ට්‍රැක් එක. තැඹිලි ගහකාව වම් පැත්තේ ආර්ට් රූම් එකේ භාවනාවක් වගේ කැන්වස් වල මම චිත්‍ර දැක්කම හිත නිවෙන්නේ වගේ ලස්සනට. කිරිහලකාව ඉඳන් කොළ කැඳ එකක් පොනකොට කෙල්ලන්ගේ කිච්චි හඬ දවල් සත්ති ඇහෙනවා. රැව් දෙනවා 4 වටකම. ගෙවත්ත පුංචි උන් ටික වැඩ වී කරල් පර වෙලා රත්තරන් පාටට කුඹරක් පීතිලා පුංචි උන් වගේම සරුවට. හිත ඇදිලා යන සංගීත කාමරේ පැත්තේ වයරින් සද්දෙට සර්පිනා තාලෙට සින්දුවක් මෙවෙන්නේ ඉබේටම. 8-9 ශාලාවේ කෙළවර ගරු ගාම්භීරව විරාජමානව වැඩ සිටින බෝධීන් වහන්සේ දැක්කම හිරිකඩුත් පිපෙනවා ඒ තේජසට. පුදුම වාසනාවක් අපේ මැදිවිතු මෑණියන්ට. 5000කටත් වැඩි ඔක්කොම අම්මගේ දරුවෝ ටික. කතන්දර දෙකක් නෑ ඉතින්. 5000ම පණ වුණත් ඒ ඉස්කෝලේට. රකින්නවා පණ වගේගේ ගෞරවය නිතරම. ඔව් ඒක තමයි අපේ රට. කියන්න නම් දේවල් ගොඩයි මහමෙරා ඉස්කෝලේ ගැන. තවත් ලියන්න බෑ. කාබන් පොද වෙනවා කඳුළු ගැටවලට. දනගහන කියන්නේ ගේට්ටුව ළඟ. ආදරේ මැරෙනකම් අපේ දෙවෙනි අම්මට. මහා කපේ සිව් බුදුන් සපැමින ඇසතු මහ වූ සිවන දුන් සිංහලේ එක් චතක් යට දද නැකූ මහවිරු ධන උපන් මහපුරක මහනුවන රැස් කළ අපේ මැදිවිතු මෑණියන් සප්ත දශකයේ සහජ පරපුර ඇගේ ඇකෙහි දූ පුතුන්.
අම්මේ හැමදාම අම්මගේ උපන්දිනේ දවසට අම්මගේ දොරලට අපි ඔක්කොම එකතු වුණා. ඒත් මේ පාර රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට අම්මා ගාවට එන්න බැරි වේවි. අපේ අම්මට සුබ උපන්දිනයක් වේවා. තවත් ගොඩාක් කාලයක් රජරට දරුවන්ගේ ඇස් පාදන්න ඔබතුමියට හැකි වේවා.